හයි යාළුවනේ කොහමද ඔයාලට මම අද ගංගාරාමේ පෙරහැර බලන්න යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ මම vlog එකක් කරන්න නම් හිතුවේ නෑ නමුත් මට ඔයගොල්ලොත් එක්ක ඒ අත්දැකීම ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා ඒ නිසා මාත් එක්ක එකතු වෙලා ඉන්න නම් එන්න මාත් එක්ක අපි දැන් යන්නේ පික්නික් එකක් දැම්මා අපි යාළුවෝ කට්ටියක් යන්නේ අද පික්නික් එක එනකම් පොඩ්ඩක් ඉස්සරහට ඇවිදගෙන යනවා ඔන්න ඉතින් අපි දාපු කාර් එක ආවා. අපි 4 දෙනෙක් වගේ තමයි යන්නේ. ඉතින් මම vlogs දානවා කියලා කිව්වහම ඒගොල්ලෝ විහිළු කරනවා. මේ විහිළු කරනවා මට එක එක ඒවා කියනවා. ඉතින් එක එක නම් දාන්න කියනවා. මෙතනින් දාන්නද? ඔව් නේ යන්නේ නැහැ. හරි අපි දැන් ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ. මොන අපි එකකින් අහනින් බහලා මේ යන ගමන් අපිට දන්සලකුත් සෙට් වුණා. කෝපි බනිසුයි මම කෝපි එක ගුම්පුන ගමන් බනිස් එකක් කනවා. දැන් අපි ලං ඉස්සරහට ඇවිල්ලා මේ ඉන්නේ අපි කොළඹ සිටි සෙන්ටර් එක ඉස්සරහා. මාර ලස්සනට ඒ දවසේ ගංගාරාමේ පන්සල මාරම ලස්සනයි. මේ පෙරහැරේ ආරම්භය කස ගහන කට්ටියනේ ළමයි කියන්න ඕනේ මාරයි එක හාස්කමක් කියලා කියන්නත් පුළුවන්. ඇත්තටම මේ පෙරහැරක් පටන් ගන්නකොටම වහිනවනේ. ඒ විදියට මේ එකපාරට වැස්සක් ආව. ඒක ඇවිල්ලා ලොකුවට අර සැරලට වහින වැස්සකුත් නෙවෙයි. සාමාන්‍ය අර අපි කියන්නේ එකට අර පොද ගහනවා කියලා අන්නේ වගේ. පෙරහැර යනවා. ඉතින් මම කියවනවා මේ බලන්නකො ඉතින් මේ තමයි කරුණුන් වහන්සේ වැඩම කරන අවස්ථාව. බලන්නකො මේගොල්ලෝ මේ නටන විදිය මේ ඇවිල්ලා මේ පහතරට නැටුම් වර්ගයක් තෙල්ම කියලා තමයි කියන්නේ. මම බලන්න ඉතින් බලන්නකො මේක ඇවිත් හරිම ලස්සනයි. හරිම ලස්සන කන්සෙප්ට් එකකට හදපු එකක්. ඒක ඇවිත් බලන්න ඔයගොල්ලෝ මාරම ලස්සනයි. ඔයගොල්ලෝ කියන්නේ ඒක ළඟට බලන්න ඕනේ. ඒගොල්ලෝ ඇක් කරන විදිය ඒවා මාරම ලස්සනයි. අන්න බලන්නකො දැන් මෙයාවිත් බලාගෙන ඉන්නකො ඔයගොල්ලෝ මේ එතන මොකද්ද වෙන්නේ කියලා. ගොඩක් දුරට ඔයගොල්ලන්ට පේනවා පැහැදිලි මතද දන්නේ නැහැ. මම ඉන්න තැනත් එක්ක ඔයගොල්ලන්ට පේනවා ඇති එතන අවසානෙට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන එක සම්බන්ධව තමයි මෙතනින් කියන්නේ. අනේ ඔයගොල්ලෝ බලන්න මේක ඇවිල්ලා විශ්මුණු අනේ එන්නේ කියුට් අනේ චූටි කෙනෙක් ඉන්නවා එතන චූටි දෙන්නෙක් ඉන්නවා. අනේ ඒගොල්ලෝ හරි කියුට් අනේ අර බලන්න.
බලන්නකෝ මං මීට කලින් පෙරහැරවල් බලලා තියෙනවා. ගංගාරාමේ පෙරහැර බලන්නේ මම මේ සෙකන්ඩ් ටයිම්. හැබැයි මම මේ වගේ නැටුම් දැක්කේ ෆස්ට් ටයිම්. ඇත්තටම මේ මෙතන ඉඳලා දිගටම තියෙන්නේ පිටරට කට්ටියගේ නර්තන. මේක ඇවිල්ලා මට මතක විදිහට නම් මට හරියටම ඇත්තටම මතක නෑ මොකද මේ ඒගොල්ලෝ ඉස්සරහින්ම මේ බෝඩ් එකක් ගහගෙන යනවා මේ මොකද මේ නැත්නම් කියලා. මට ඒක මතක නැහැ. හරිම ලස්සනයි ඒක බලන්න ඒගොල්ලෝ මාරම ලස්සන විදියට නටනවාකෝ බලාගෙන ඉන්නකෝ කියලා. මට මතක විදිහට මේ මැලේසියන් රටේ නර්තනයක් මේක. මේක බලන්න ඔයගොල්ලෝ දන්නවා ඇති මේක ඉන්දියන් නර්තන සම්ප්‍රදායකක්. කතකලි කියලා තමයි දාලා තියෙන්නේ. බලන්න ඔයගොල්ලෝ හරිම ලස්සනට නටනවා. දැන් මේ ඔයගොල්ලෝ මේ දකින්නේ මේකත් ඉන්දියානු නර්තනයක්. මේගොල්ලොන්ගේ හරිම ක්‍රියේටිව් එක. මෙන්න බලන්නකෝ ඒගොල්ලෝ ඒ නටන විදිය ඒක ඇත්තටම හරිම වෙනස් අත්දැකීමක් වගේ. අපි නිකන් අර පිට රටකට ගිහිල්ලා පිට රටක දෙයක් බලාගෙන ඉන්නවා වගේ තමයි. අන්තිම ටික තමයි මේ ඔයගොල්ලෝ මේ දකින්නේ පෙරහැරේ. බලන්නකෝ ඒගොල්ලෝගේ කන්සෙප්ට් එක. ඔයගොල්ලෝ සාම්ප්‍රදායික විදියට පෙරහැරක ගිනි බෝල දකින්නේ දෙවනියටනේ. හැබැයි මම මේ පෙරහැරේ ගිනි බෝල දකින්නේ අන්තිමේට. ඉතින් යාළුවනේ දැන් පෙරහැර බලලා ඉවරයි. දැන් මේ ඇවිදගෙන යන්නේ. පෙරහැර තාම යනවා. අපේ හිටිය කොටස ළඟින් ගොඩක් දුරට පෙරහැර ගිහිල්ලා ඉවරයි. අපි එනකොටත් ටිකක් පරක්කු වෙලා තිබුණේ පෙරහැර පටන් ගන්න ලං වෙලා තිබුණේ. ඉතින් ගංගාරාමේ පන්සල ඇතුළට අපිට යන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ගංගාරාමේ පන්සලේ කොටසක් තියෙන්නේ. දැන් මම මේ ඉන්නේ එතනට ඇවිල්ලා. ඒක නම් මාරම ලස්සනයි ලයිට් වලින් සරසලා තිබ්බ විදිහෙම. ඉතින් ගොඩක් කට්ටිය එතන හිටියා. දැන් මම මේ පන්සල ඇතුළට ඇත්තටම මම මේ පළවෙනි පාරට මෙතනට යන්නේ. මම ගංගාරාමේ පන්සල ඇතුළට ගිහිල්ලා තියෙනවා. හැබැයි මම මෙතනට ගිහිල්ලා නැහැ. හරිම ලස්සනයි ඇත්තමයි. මේ තියෙන බුදු පිළිම වහන්සේලා ඒවා ඇත්තටම මාරම මට කියන්න තේරෙන්නේ නැහැ. මට ඉතින් මේ ඔක්කොම බලන්න ඕනේ හිතුණා. මොකද මම පළවෙනි වතාවට මෙතනට යන්නේ. මම හැම තැනකම පොඩි වීඩියෝ ක්ලිප්ස් ගත්තා. බලන්නකෝ ඔයගොල්ලොත් මෙතනට ඇවිල්ලා තියෙන අයත් ඇති. හැබැයි මගේ මේ ෆස්ට් අත්දැකීමනේ. ඒ නිසා මම මාර විදියට මේක වින්දා.
මෙතන මාරම අඳුන්කුරු සුවඳක් තියෙන්නේ. ඒක නම් ඒ සුවඳ නම් මාරම සුවඳයි. අර මට තේරෙන්නේ නැහැ කියන්න. එතන ගොඩ වෙලාවක් මම හිටියා. ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම ලස්සන view එකක් මෙතනට තියෙන්නේ. ඉතින් දැන් පන්සලෙන් අපි යන්න හදන්නේ. පන්සලෙන් එළියට යනකොටම මට හම්බුණා ලස්සන මල් මිටක්. ඉතින් බලන්නකෝ ඒකත්. ඉතින් අදට vlog එක ඉවරයි. අලුතින් බලන කෙනෙක් නම් මාව subscribe කරන්න, like කරන්න, වීඩියෝ එකට share කරන්න. බලන්නකෝ මේ මූණේ හිනාව. එහෙනම් ඉතින් ආයි දවසක හම්බෙමු. bye bye.